සර් මම මහන්සිලා පාඩම් කරන්නේ තාත්තා මහන්සි වෙන නිසා. බලන්න ඔය දරුවගේ මැසේජ් එකක් දාලා තියෙනවා. හරි මට ඇත්තටම සතුටුයි එහෙම ළමයි ඉන්නවා. මම ගොඩාක් වෙලා වැඩ කරන නිසා ගෙදර ආයෙ එක්ක ඉන්න වෙලාවක් නැහැ. මට දුකයි ඒ නිසා. ඔයා ගෙදරම ඉන්නේ. නැස දුක් වෙන්න බෑ. ඒ අය දන්නවා. හරිද? ඔයාගේ බලන්නකො ඒ දරුවගේ අරිෂ්ඨානේ තාත්තා මහන්සින හින්දා පාඩම් කරනවා දුක දැනෙලා. අන්න තාත්තගේ බර එයා බරක් කරගන්න. එහෙම තමයි දරුවෝ අපි වුණත් එහෙමයි ඉස්සර කාලේ. තාත්තා මහන්සියලා එනකොට ඉන්න බෑ අපේ පපු නිකන් අර ඒව දකිද්දි දුක හිතෙනවා. මම සමහරට ඔය තාත්තලා වැඩ වෙනකම් මම මේ සමහර දවස්වල පුටුවකුත් තියාගෙන ගේට්ටුව ළඟටලා බලන් ඉන්නවා. වැඩට ගිහිල්ලා එනකම්. එන්න පහුණත් මම බයයි. හරිද? පහුවෙලාවේදී අර පහට එනවා නම් පහටම එන්න ඕනේ. පහුවෙලාවේදී ඊට පස්සේ මම පහට විතර ගේට්ටුව ළඟටලා බලන් ඉන්න එන්නේ කියලාද කියලා. එන්න බයයි. හරිද? ඊට පස්සේ මොනවා හරි කරදරයක් වෙලාද? එච්චරම අපි දෙමව්පියෝ ගැන සැලකිලිමත්. අම්මා වුණත් අදටත් කොහේ හරි ගමනක් ගියොත් ගෙදර එනකම් බලන් ඉන්න වෙලාව බල. හරිද? තනියම යන්න දෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඒ කාලේ ඉන්න. හරිද? පුළුවන් තරම් ඒ යන්න සපෝට් එක දුන්නා. ඒ දෙමව්පිය ගැන අර කියන කැක්කුම හිතේ තියෙන්න ඕන. ඒතර ඔයාලට වැඩ. ඒතර අපිට හිතේද ළමයි ඔය අනවශ්‍ය දේවල් කර ඉන්නේ. නිකමට මත්ද්‍රව්‍යයකටත් ඇබ්බැහි වෙද්දි ඊට වඩා අපිට ඇබ්බැහි වෙන්න කාරණා තිබ්බා. ඒ වගේ නෝන්ජාල් දේවල්ට ඇබ්බැහි වෙනවා. ඊට වඩා අපි දෙමව්පියන්ට ඇබ්බැහි වෙලා ඇත්තටම. හරිද? ඊට වඩා අපි ඉගෙන ගන්න ඇබ්බැහි වෙලා හිටියා. ඒස ඔබත් එහෙම දරුවෙක් වෙන්න. සුජාත දරුවෙක් වෙන්න අන්න එහෙමයි.